Hello, welcome to my YouTube channel. ඔන්න අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කරන්නේ රුධිර පාරවිලේනය කියන නැත්නම් blood transfusion කියන topic එක. අපි බලමු මේක අපිට කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතින් අපිට එදිනෙදා ජීවිතේදී අසනීපයක් හැදුනම හොස්පිටල් එකට ගියොත් blood transfusion එකක් කරන වෙලාවකදී වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ 9 ශ්‍රේණියේ ඉඳන්ම විද්‍යාව විෂය නිර්දේශයට අදාළ වෙන ඒ වගේම අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරන ඔයාටත් වැදගත් වෙන පාඩමක් තමයි අද මම කතා කරන්නේ. අපි ඉස්සෙල්ලම බලමු රුධිර පාරවිලේනය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයාලට මේ රූපයෙන් පේනවනේ. රුධිර පාරවිලේනය කරන රූපයක් තමයි ඔයාලට මේකෙන් පේන්නේ. රුධිර පාරවිලේනය කියලා කියන්නේ එක්කෙනෙක්ගෙන් බ්ලඩ් අරගෙන තව කෙනෙකුට දෙන එක. ඒ කියන්නේ එක්කෙනෙකුගෙන් රුධිරය අරගෙන තවත් පුද්ගලයෙකුට ලබා දෙන එක තමයි රුධිර පාරවිලේනය කියලා කියන්නේ. මේකෙදි අපි දැනගන්න ඕන වැදගත් වෙන වචන දෙකක් තියෙනවා. එකක් තමයි දායකයා. අනිත් එක ප්‍රතිග්‍රාහකයා. දායකයා කියලා කියන්නේ රුධිරය ලබා දෙන කෙනා. ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ ඒ රුධිරය ආපහු ලබා ගන්න කෙනා. හිතන්නකෝ මම ඔයාට බ්ලඩ් එකක් දෙනවා, ලේ දෙනවා. එහෙමනම් මම තමයි දායකයා. ඔයා තමයි ප්‍රතිග්‍රාහකයා. ඔයා මට ලේ දෙනවා නම් ඔයා තමයි දායකයා, මම තමයි ප්‍රතිග්‍රාහකයා. හරි නේද? ඉතින් අපිට මේ හිතන විදියට මෙහෙම blood transfusion එකක් නැත්නම් රුධිර පාරවිලයනයක් කරන්න බෑ. ඒකට අපි තෝරාගත්ත blood group එකක් match වෙන්න ඕනේ. මෙහෙම හිතන්නකෝ සමහර විට ඔයාට වාගේ ගෙදර කෙනෙකුට ලේ දෙන්න ඕන වුණත් සමහරලාට ડોක්ටර් කියන්න පුළුවන් නැහැ blood group එක match වෙන්නේ නැහැ. අපිට ඒක නිසා ඒ blood දෙන්න බෑ. අපි blood bank එකකින් තමයි දෙන්නේ. එතකොට ඔයාලා blood bank එකට දෙන්න කියලා. ඉතින් මේ විදිහට අපේ ගෙදර කෙනෙකුට වුණත් ඇයි අපේ blood match වෙන්නේ නැත්තේ? සමහරට අම්මා තාත්තට උනත් ඔයාගේ blood match වෙන්න නැති වෙන පුළුවන්. මේකට හේතුව තමයි මිනිස්සුන්ගේ ප්‍රධානම රුධිර ගණ 4ක් අපි ඉගෙන ගන්නවා. ABO වර්ගීකරණය යටතේ මෙන්න මේ වර්ගීකරණ අදාළ වෙන්නේ අපොස උසස් පෙළ හදාරන අයට විතරයි. එතකොට මෙන්න මේ ABO රුධිර ගණය යටතේදී අපි ප්‍රධානම blood group 4ක් ඉගෙන ගන්නවා. ඒව තමයි A රුධිර ගණය, B රුධිර ගණය, AB රුධිර ගණය, O රුධිර ගණය. කොහොමද බලමු මේ රුධිර ගණ වර්ගීකරණය කරලා තියෙන්නේ? එතකොට මේ ABO කියලා කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් ගත්තම ඒ පුද්ගලයාගේ රතු රුධිරාණු වල නැත්තම් red blood cells වල තියෙන ඇග්ලුටිනෝජන් කියන ප්‍රතිදේහ ජනකයට අදාළව තමයි මෙන්න මේ රුධිර ගණය හරි ගස්සල නැත්තම් වර්ගීකරණය කරලා තියෙන්නේ. එතකොට රතු රුධිරාණු වල තියෙනවා ඇග්ලුටිනෝජන් කියලා ප්‍රතිදේහ ජනකය. මෙන්න මේ ප්‍රතිදේහ ජනකය අනුව තමයි අපි රුධිර ගණය වර්ගීකරණය කරන්නේ. එතකොට ඒ රුධිර ගණය තියෙන කෙනෙක්ගේ තියෙන ප්‍රතිදේහ ජනකය A. B රුධිර ගණය තියෙන කෙනෙක්ගේ තියෙන්නේ B. AB රුධිර ගණය තියෙන කෙනෙක්ගේ A සහ B කියන දෙකම තියෙනවා. ඒ වගේම තමයි O කියන රුධිර ගණය තියෙන කෙනෙක්ගේ රතු රුධිරාණු වල මතුපිට පෘෂ්ඨයේ මෙන්න මේ ප්‍රතිදේහ ජනක කිසිවක් අඩංගු වෙන්නේ නැහැ. මෙන්න මේක ඔයා හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. ඊට පස්සේ දැන් අපේ රුධිර ප්ලාස්මයේ අඩංගු වෙනවා ප්‍රතිදේහ. ඔයාලට දැන් මේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර ප්ලාස්මය කියන කොටස් තේරෙන්නේ නැත්නම් මම ඒ ගැන තවත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න මම ඒකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාලට notification එක එනවා. දැන් අපි බලමු කොහොමද මිනිස්සුන්ගේ රුධිර ප්ලාස්මයේ ප්‍රතිදේහ තියෙන්නේ. දැන් මේ මම කතා කරේ රතු රුධිරාණුවක මතුපිට පෘෂ්ඨයේ තියෙන ප්‍රතිදේහ ජනක ගැන. ඊළඟට මම කතා කරනවා මානව රුධිර ප්ලාස්මයේ තියෙන ප්‍රතිදේහ ගැන. ඒකෙදි
ඒ රුධිර ගණය තියෙන කෙනෙකුගේ ප්ලාස්මයේ තියෙනවා ඇන්ටි B කියන ප්‍රතිදේහය. එතකොට B රුධිර ගණය තියෙන කෙනෙක්ගේ ප්ලාස්මයේ තියෙනවා ඇන්ටි A කියන ප්‍රතිදේහය. එතකොට මට කියන්න බලන්න AB රුධිර ගණය තියෙන කෙනෙක්ගේ ප්ලාස්මයේ තියෙන්න ඕන ප්‍රතිදේහය මොකක්ද කියලා. A රුධිර ගණය තියෙන කෙනෙක්ගේ ඇන්ටි B තියෙනවා නම් B රුධිර ගණය තියෙන කෙනෙක්ගේ ඇන්ටි A තියෙනවා නම් ඒ B තියෙන කෙනෙක්ගේ මේ ඇන්ටිබොඩීස්, ඒ කියන්නේ ප්‍රතිදේහ කිසිවක්ම නැහැ. හොඳට මතක තියාගන්න මේ ප්‍රතිදේහ ජනකය සහ ප්‍රතිදේහය කියන දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට විරුද්ධයි. දැන් බලන්න මෙතන A කියන ඒ රුධිර ගණේ A කියන ප්‍රතිදේහ ජනකය තියෙනකොට A කියන රුධිර ගණේ තියෙන ප්‍රතිදේහය B. හරිද? ඉතින් එහෙනම් O කියන රුධිර ගණයේදී මෙන්න මේ ඇන්ටි A සහ ඇන්ටි B කියන ප්‍රතිදේහ වර්ග දෙකම අඩංගු වෙනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා ඕනම කෙනෙක්ගේ රුධිර ගණයක් ගත්තම එයාලගේ ප්‍රතිදේහ ජනකයක් තියෙනවා රතු රුධිර අණුවේ. ඒ වගේම ප්ලාස්මයේ ප්‍රතිදේහ තියෙනවා කියලා. ඉතින් මේ දෙකම තියෙන එකෙන් වෙන වාසිය හෝ අවාසිය හෝ සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලා අපි බලමු. ඉතින් දැන් අපි බලමු A කියන රුධිර ගණය තියෙන කෙනෙකුට B කියන රුධිර ගණය තියෙන කෙනෙක්ගේ රුධිරය ට්‍රාන්ස්ෆියුස් කරොත් නැත්නම් පාර විලයනය කරොත් එහෙම මොකද වෙන්නේ කියලා. එතකොට A රුධිරය තියෙන කෙනා තමයි ප්‍රතිග්‍රාහකයා. B රුධිරය තියෙන කෙනා තමයි දායකයා. එතකොට මේ ප්‍රතිග්‍රාහකයාගේ රුධිරයේ තියෙන රතු රුධිරාණු වල තියෙනවා A කියන ප්‍රතිදේහ ජනකය. එහෙමත් නැත්නම් ඇග්ලුටිනෝජන් එක. එතකොට මේ B කියන දායකයාගේ රුධිර ප්ලාස්මයේ තියෙනවා මෙන්න මේ ඇන්ටි A කියන ඇන්ටිබොඩි එක. ඇන්ටි A කියන ඇන්ටිබොඩි එක. ඊට පස්සේ මෙන්න මේ දෙන්න ප්‍රතිදේහ ජනක ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා මෙන්න මේ රතු රුධිරාණු, ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයාගේ රුධිරය, ඒ කියන්නේ රුධිරය ලබාගත් කෙනාගේ රුධිරයේ තියෙන රතු රුධිරාණු ශ්ලේෂණය වෙනවා. ඒ කියන්නේ රතු රුධිරාණු කැටි ගැසෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රුධිරය ලබාගත් ප්‍රතිග්‍රාහකයාගේ රුධිරය ශ්ලේෂණය වෙලා මේ රුධිරය ලබාගත් ප්‍රතිග්‍රාහකයා මරණයට උනත් ලක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි රුධිර පාර විලයනයක් සිදු කරන සෑම අවස්ථාවකදීම සෑහෙන කල්පනාකාරී වෙන්න ඕන. දැන් මම ඔයාලට කියලා දෙන්නම් ලේසියෙන්ම අපි කොහොමද මැච් වෙන බ්ලඩ් ගෲප් ටික අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. මොකද හැමතිස්සෙම පේපර් එකට අහනකොට ඔයාලට මේ chart එක ඇඳලා කල්පනා කරලා ගන්න අමාරුයිනේ. අපි බලමු ලේසි ක්‍රමය මොකක්ද කියලා. මේ විදියට මම ඉස්සෙල්ලා මේ පැත්තට ගන්නවා ප්‍රතිග්‍රාහකයා. මේ පැත්තට දායකයා. එතකොට ඔයා මෙතන මම රුධිර ගණ නම් කරන පිළිවෙල මතක තියාගන්න ඕන. A B A B O. මේ පැත්තටත් A B A B O. මෙන්න මේ විදිහේ chart එකක් තමයි මම ඇඳගන්නේ. හරිද? දැන් මේ chart එක fill කරන්න කලින් මම ඔයාලට තවත් වැදගත් points දෙකක් කියලා දෙනවා. මෙන්න මේ වචන දෙක හොඳින්ම දැනගන්න ඕනේ. දැන් මම කිව්වනේ හැමෝගෙම රුධිරය තව කෙනෙකුට දෙන්න බෑ කියලා. හැබැයි වර්ග දෙකක රුධිර ගණ දෙකක් ඉන්නවා. එක වර්ගයකට පුළුවන් හැම රුධිර ගණයකටම රුධිරය ලබා දෙන්න. ඒගොල්ලන්ට අපි කියනවා සර්වදායකයෙක් කියලා. සර්වදායකයා. මෙන්න මේ සර්වදායකයා කියලා කියන්නේ O රුධිර ගණය. මෙන්න මේ O රුධිර ගණය කෙනෙකුට පුළුවන් ඕනම කෙනෙකුට ඕනම රුධිර ගණයකට රුධිරය ලබා දෙන. ඒ කියන්නේ A B B O කියන ඕනම රුධිර ගණයකට රුධිරය ලබා දෙන්න මෙන්න මේ O කියන රුධිර ගණයට පුළුවන්.
අනිත් වර්ගය තමයි AB කියන රුධිර ගණය. මේ AB කියන රුධිර ගණයට අපි කියන්නේ සර්ව ප්‍රතිග්‍රාහකය කියලා. සර්ව ප්‍රතිග්‍රාහකය. ඒ කියන්නේ එයාට පුළුවන් ඕනම රුධිර ගණයකින් රුධිරය ලබා ගන්න. හරිද? ඕනම රුධිර ගණයකින් එයාට රුධිරය ලබා ගන්න පුළුවන්. හැබැයි මේ AB කියන රුධිර ගණයට රුධිරය ලබා දෙන්න නම් පුළුවන් වෙන්නේ AB වලටම විතරයි. ඒ වගේම තමයි මේ O කියන රුධිර ගණයේ කෙනාට රුධිරය ලබා ගන්න පුළුවන් වෙන්නේ O කියන රුධිර ගණයෙන් විතරයි. ඒ කියන්නේ O කියන රුධිර ගණයේ කෙනෙකුට ඕනම කෙනෙකුට රුධිරය දෙන්න පුළුවන් වුණත් එයාට රුධිරය අවශ්‍ය වුණු වෙලාවක එයාට දෙන්න පුළුවන් O රුධිර ගණයේ තියෙන කෙනෙකුටම විතරයි. ඒ වගේම තමයි AB කියන රුධිර ගණයේ කෙනාට හැමෝටම රුධිරය ගන්න පුළුවන් වුණාට හැමෝගෙන්ම AB කියන රුධිර ගණයේ කෙනෙකුට තවත් කෙනෙකුට රුධිරය දෙනව නම් ඒ දෙන්න පුළුවන් එයාගේම බ්ලඩ් ගෲප් එකේ කෙනෙකුට විතරයි. එහෙමනම් අපි ඉස්සෙල්ලා දන්න කරුණු ටික මේ වගුවේ පුරව ගමු. දැන් බලන්න මේ වගුව දිහා. එතකොට AB කියලා කියන කෙනා ප්‍රතිග්‍රාහකයෙක් විදියට කියනකොට ඒ කියන්නේ AB කියන කෙනාට රුධිරය ගන්න අවශ්‍ය වෙනකොට එයාට හැම බ්ලඩ් ගෲප් එකකින්ම රුධිරය ගන්න පුළුවන්. මම ඒ ගන්න පුළුවන් අය ටික් මාක් එකක් දාලා ඔයාලට පෙන්නනවා. එතකොට AB කියන රුධිර ගණයේ තියෙන කෙනෙකුට A රුධිර ගණයෙන් ගන්න පුළුවන්, B රුධිර ගණයෙන් ගන්න පුළුවන්, AB රුධිර ගණයෙන් ගන්න පුළුවන්, O රුධිර ගණයෙන් ගන්න පුළුවන්. එතකොට O කියන රුධිර ගණයේ තියෙන කෙනෙක් ප්‍රතිග්‍රාහකයා විදියට. ඒ කියන්නේ O කියන රුධිර ගණයේ තියෙන කෙනෙක් රුධිරය ලබා ගන්නව නම් එයාට ගන්න පුළුවන් වෙන්නේ මම කිව්වා O වලින් විතරයි. එයාට අනිත් එක රුධිර ගණයකින්වත් රුධිරය ගන්න බෑ. එතකොට අපි බලමු රුධිරය ලබා දෙනකොට. රුධිරය ලබා දෙනකොට O කියන බ්ලඩ් ගෲප් එකේ කෙනාට ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි AB කියන කෙනාට දෙන්න පුළුවන් AB බ්ලඩ් ගෲප් එකටම විතරයි. ඒ නිසා මම මේ දෙකට කතිර ලකුණු දෙකක් දැම්මා. දැන් අපිට ඉතුරු වෙන්නේ කොටු 4යි. එතකොට මෙතන බලමු A කියන රුධිර ගණයේ තියෙන කෙනෙකුට A කියන රුධිර ගණයේ කෙනෙක්ගේ රුධිරය මැච් වෙනවා. හැබැයි B මැච් වෙන්නේ නැහැ. ඉතින් මෙතනත් එහෙමනේ. ඔන්න මේ විදියට අපි ඉතා සරලව මෙන්න මේ වගුව පුරව ගත්තම ඔයාට එක්සෑම් පේපර් එකේ අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ආයෙමත් රිවයින්ඩ් කරලා මේ වගුව ආයෙම ඔයා පුරවලා තව පාරක් try කරලා බලන්න. ඉතින් මෙන්න මෙතනදී අපි මේ සර්ව දායකය සහ සර්ව ප්‍රතිග්‍රාහකය කියන වචන දෙක හොඳින්ම මතක තියාගන්න ඕන. ඒ වගේම ඒකට අදාළ රුධිර ගණ දෙකත් මතක තියාගන්න ඕන. මොකද මේ දෙකම ඔයාගේ එක්සෑම් එකේදී අහන්න පුළුවන් ප්‍රශ්න. ඊළඟට මම කතා කරන්නේ අපි රුධිර සංසරණ පද්ධතිය නිරෝගීව පවත්වා ගන්න කොයි වගේ දේවල්ද අනුගමනය කරන්න ඕනේ කියලා. ඉතින් අපි බෝන වෙන රෝගවන දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වලින් ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම අපි යහපත් ආහාර වේලක් ගන්න ඕනේ. ඒ කියන්නේ වැඩිපුර තෙල් සහිත නැත්නම් ශනික ආහාර, අධික මේදේ තියෙන ආහාර අපි ගන්න හොඳ නැහැ. ඒ වගේම අපි අපේ ආහාර වේලට එළවලු සහ පළතුරු වැඩියෙන් එකතු කරගන්නව නම් අපිට වැඩිපුර නිරෝගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ නිරෝගීකම රඳා පවතිනවා අපි ගන්න ආහාර වේල මතත්. ඒ වගේම තමයි අපි අධික ස්ථූලභාවයට පත් නොවි අපි හොඳ BMI රේට් එකක් මේන්ටේන් කරනවා නම් අපිට පුළුවන් වඩාත් සෞඛ්‍යමත් විදියට ජීවත් වෙන්න. ඒ විතරක් නෙමෙයි. දුම්පානය, ඒ වගේම සිගරට් පාවිච්චි කරන එක, ඒ කියන්නේ දුම් වැටි පාවිච්චි කරන එක, ඒ වගේ දේවල් අපි නතර කරනවා නම් අපිට නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න ඒකත් පිටුවහලක් වෙනවා. ඉතින් මේ දුම්පානය ගැන කියනකොට විශේෂයෙන්ම කියන්න ඕන දුම්පානය සිද්ධ කරන කෙනා 100% දුම්පානය කරනවා වගේම ඒ අවට ඉන්න අයත් ඒකට 80%ක අක්‍රීය දුම්පානයට ලක් වෙනවා. ඒ නිසා ඔයා අවට ඉන්න කවුරුම හරි දුම්පානය කරනවා නම් ඔයාට ඒක නතර කරන්න හැකියාවක් තියෙනවා නම් ඔයා යාළුව දැනුවත් කරන්න මේ දුම්පානය එයාටත් ඔයාටත් හැමෝටම හිත කරයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එක අද මෙතනින් නතර කරනවා. ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්න ටයිප් කරලා තියන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට
ඔයාලට රිප්ලයි කරනවා. ඒ වගේම ඔයාලට තවත් වීඩියෝ එකක් අවශ්‍ය නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඒ වගේම 6 ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ක්ලාසස් කරගන්න ඕනේ අය ඉන්නව නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම ඔයාලව අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරගන්නම්. Thank you. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්නම්. Bye bye.